ආයිබෝවන් සියලු දෙනාටම ලකී ටැරොට් විත් නිෂා YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ටැරොට් කාඩ්ස් භාවිතා කරලා බලන්න යන්නේ ඔබගේ ජීවිතේ මේ වෙනකොට. ඔබට කුමක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දැන් තියෙන ප්‍රශ්නයට ඇත්තම හේතුව මොකද්ද? ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ කොහොමද? අවසානයේ ඔබට ලැබෙන ප්‍රතිඵලය මොන වගේද කියලා තමයි අද මේ ටැරොට් රීඩින් එක හරහා ඔබට ගෙනෙන්නේ. ඉතින් මේ රීඩින් එක ඔබට රෙසිනේට් වෙයි කියලා මම හිතනවා. මොකද රෙසිනේට් වෙයි කියලා හිතෙනවා නම් ඔබ මේ වීඩියෝ එකට ලයික් කරන්න, channel එක subscribe කරන්න, ඔබගේ අදහස් කමෙන්ට් එකකින් share කරන්න. දැන් අපි බලමු අපිට මොන වගේ කාඩ්ස්ද අද රීඩින් එකට ලැබෙන්නේ කියලා. දැන් අපි බලමු අපි මේ කාඩ් සෙට් එකෙන් තෝරගමු අද මොන වගේ කාඩ්ස්ද මේ රීඩින් එකට එන්නේ කියලා. පළවෙනි කාඩ් එක මට අද රීඩින් එකේ ආපු පළවෙනි කාඩ් එක Queen of Cups. මේ කාඩ් එකෙන් කියන්නේ මේ ප්‍රශ්නයේ මුල ඔබගේ සිතේ පවතින හැඟීම් කියලා. ඔබ හරිම සංවේදී කෙනෙක්. ඔබට කෙනෙක් ගැන කුමක් හෝ ආදරයක් ඇතිවීමක් හෝ යම්කිසි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න දෙයක් වගේ දෙයක් යම්කිසි අටැච්මන්ට් එකක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ හැඟීම් හරියට බැලන්ස් වෙලා නැති නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. ඒක තමයි මේ කාඩ් එකෙන් මුලින්ම පෙන්වන්න කරන්නේ ඔබගේ සිතේ පවතින හැඟීම් වල ප්‍රශ්නයක්. ඔබ කෙනෙක් ගැන සමහරට හිතනවා ඇති. ඔබට ඒ දේ කියා ගන්න බැරුව ඇති. කුමක් හෝ අන්බැලන්ස් වීමක් තමයි මෙතන පෙන්වන්න කරන්නේ. මොකද මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතුව ගොඩක් දුරට ඒ වගේ කාරණාවක් වෙන්න පුළුවන්. අපි බලමු තව කාඩ් එකක් අරගෙන මොකද්ද ඊළඟට ඔබට ලැබෙන පණිවිඩය කියලා. ඊළඟට අපිට ආවේ Queen of Swords. මේ කාඩ් එකෙන් කියන්නේ කමියුනිකේෂන් ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා. කුමක් හෝ sannivedanaya සම්බන්ධ ගැටලුවක් ඔබට ඇති වෙලා තියෙන්න පුළුවන්. මොකද තව කෙනෙක් එක්ක යම්කිසි අදහස් වමාරු කරගැනීමේ ගැටලුවක් මෙතන පෙන්වුම් කරනවා. කෙනෙක් එක්ක පැහැදිලිව කතා නොකිරීම, එහෙම නැත්නම් සත්‍ය ප්‍රකාශ නොකිරීම, ඒ වගේ දෙයක් නිසා මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක් ඇති වෙලා තියෙන්න පුළුවන්. වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එකිනෙකා අතර අදහස් ප්‍රකාශ කර ගැනීම ගැටලුවක් තමයි මේ කාඩ් එක තුලින් පෙන්눔 කරන්නේ. අපි දැන් බලමු තව කාඩ් එකක් අරගෙන කුමක්ද ඊළඟට ඔබේ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර කියලා. ඊළඟට ආවේ The Lovers කියන කාඩ් එක. මේ කාඩ් එකෙන් පැහැදිලිව පේන්නේ මේ ප්‍රශ්නය ආදර සම්බන්ධතාවයක් හෝ ඔබට වැදගත් වෙන පුද්ගලයෙක්ට සම්බන්ධ වෙන කාරණයක් කියන එක. ඔබට හෝ එම පුද්ගලයාට තීරණයක් ගැනීමට අපහසු තත්ත්වයක් තියෙන්න පුළුවන් බව තමයි මේන් පැහැදිලි වෙන්නේ. ඉතින් මෙතන ගොඩක්ම sannivedana ගැටලුව තමයි මට පෙන්වුම් කරන්නේ. මොකද තීරණයක් ගැනීමට අපහසු තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. sannivedanaya ඒ වගේම තේරුම් ගැනීමේ තියෙන අපහසුතාවය ඒ වගේ දේවල් නිසා තමයි. ඊළඟට තව කාඩ් එකක් මම තෝරගත්තා. Seven of Pentacles. මේ කාඩ් එකකින් පෙන්වුම් කරන්නේ ඔබ බලාගෙන ඉන්නවා කියන එක. ඔබ මොකක් හෝ සුබ දෙයක් වෙනවා කියන එක හිතේ බලාපොරොත්තු ඇතිව බලාපොරොත්තු දල්වගෙන ඔබ බලාගෙන ඉන්නවා. ඔබ කරන කියන දේවල් වලට ප්‍රතිඵල ලැබෙයිද නැද්ද කියලා සැකයක් ඔබේ හිතේ තියෙන්න පුළුවන්. අපි තවත් කාඩ් එකක් අරන් බලමු. මේ ප්‍රශ්නෙට පිළිතුර මොන වගේ වේද කියලා. ඊළඟට ආවේ Four of Pentacles. මේ කාඩ් එකෙන් පෙන්වුම් කරන්නේ ඔබ ඔබේ සිත ආරක්ෂා කරගන්න කියලා. මානසික පීඩනය අවම කරගෙන කටයුතු කරන්න කියන එක තමයි විශේෂයෙන් පෙන්වුම් කරන්නේ. ඕනාවට වඩා කල්පනා කරන්න ගිහිල්ලා ඔබ මේ ප්‍රශ්නය තුල යම්කිසි පීඩනයකටපත් වෙනවා. ඉතින් මේ මානසික පීඩනය අවම කරගෙන කටයුතු කරන්න කියන එක තමයි මේ කාඩ් එකෙන් පෙන්වුම් කරන්නේ. අපි තවත් කාඩ් එකක් අරන් බලමු. තව කාඩ් එකක් ජම්ප් වුණා. අපි බලමු මේ කාඩ් එක Nine of Cups. මේක විශ් කාඩ් එකක්. ඔබට ප්‍රශ්නය විසඳන්න යද්දී අපේක්ෂිත සතුටක් හෝ ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඔබට බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේ කාඩ් එක හරහා. ඔබ යම්කිසි බලාපොරොත්තුවක් හිතේ තියන් ඉන්නවනම් ඒ බලාපොරොත්තුව ඉෂ්ට වීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා කියන එක තමයි ඔබ අපේක්ෂිත ආකාරයේ ප්‍රතිඵලයක් ඔබට ලැබෙන්න පුළුවන් බව තමයි එයින් පෙන්වුම් කරන්නේ. මම තව කාඩ් එකක් ගත්තා. මේ කාඩ් එකෙන් The Star. මේ කාඩ් එකෙන් කියන්නේ සිතේ ඇති බලාපොරොත්තුව අත්හරින්න එපා. ඔබේ ජීවිතේට හීලින් එකක් සහ පොසිටිව් එනර්ජි එකක් ලැබෙන්න තියෙන බව තමයි මේන් පෙන්වුම් කරන්නේ. ඉතින් සතුටුදායක කාඩ් කීපයක්ම ලැබුණා. මම හිතනවා මේ ප්‍රශ්නේ හොඳ ආකාරයට විසඳෙයි. ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වෙයි කියලා. අපි බලමු තව කාඩ් එකක් අරගෙන කුමක්ද මේ ප්‍රශ්නෙට විසඳුම කියලා.
ඊළඟට ආවේ ඩෙත් කාඩ් එක. බය වෙන්න එපා. ටැරොට් වල ඩෙත් කාඩ් එක කියන්නේ නරක ඇති කරන කාඩ් එකක් නෙමෙයි. යම්කිසි වෙනසක් සහ නව ආරම්භයක් ඇති වෙන බවක් තමයි මේ ඩෙත් කාඩ් එකෙන් පෙන්වුම් කරන්නේ. පරණ දේවල් ඇතහැරලා දාලා අලුත් චැප්ටර් එකක් පටන් ගන්න කියලා තමයි මේ කාඩ් එකෙන් කියන්නේ. අපි තව එකම එක කාඩ් එකක් අරන් බලමු කොහොමද මේ ප්‍රශ්නෙට ලැබෙන පිළිතුර කියලා. තව කාඩ් එකක් ජම්ප් වුණා. අන්තිම කාඩ් එක 2 of Pentacles. අවසානයේ ඔබව යම්කිසි සමබරතාවයකට ගෙනියනවා කියන එක තමයි මේ කාඩ් එකෙන් පෙන්වුම් කරන්නේ. ඔබේ ජීවිතේ සමහර දේවල් සමබර විදිහට හැන්ඩල් කරන්න ඔබට පුළුවන් වෙයි. ඉතින් මං හිතනවා මේ ප්‍රශ්නේ විසඳුම ඉතාම සාර්ථකයි. ඔබ හිතන ආකාරයෙන් සතුටුදායක අයුරින් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මේ ඔබ අවසානයේ ඔබ බැලන්ස් වෙනවා. ඔබට අවසානයේ සතුටුදායක ප්‍රතිඵලයක් ලැබෙනවා කියන එක තමයි අන්තිම කාඩ් එකකිනුත් පෙන්වුම් කරේ. ඉතින් මේ ප්‍රශ්නෙට නොබියව මුණ දෙන්න. ඉස්සරහට හොඳ ප්‍රතිඵලයක් ඔබට ළඟා කරගන්න පුළුවන්. මං හිතනවා අද මේ වැඩසටහන ඔබට ඔබේ සිතේ ඇති බලාපොරොත්තු, ඔබේ සිතේ ඇති ගැටලුවට යම්කිසි විසඳුමක්, යම්කිසි හොඳ දෙයක් ඔබට අහන්න දකින්න ලැබෙන්නේ නැති කියලා. ඔබට මේ වීඩියෝ එක රෙසිනේට් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනේ මේ කාඩ්ස් වලින් කියන්නේ ඔබ ජීවිතයේ වෙනසක් හරහා හොඳ බැලන්ස් එකක් ලැබෙනවා කියන එක මේ රීඩින් එක මම හිතනවා ඔබට යම්කිසි හේතුවක් මත තමයි මේ රීඩින් එක දකින්න ලැබුණේ. ඉතින් මේ වගේ ප්‍රශ්නකින් ඔබ පීඩා විඳිනවා නම් ඔබට සාර්ථක ප්‍රතිඵලයක් ඉස්සරහට ලැබෙනවා. ඒ නිසා බලාපොරොත්තු අත්හැර ගන්න එපා. දිගටම රැඳිලා ඉන්න. තවත් මේ වගේ රීඩින් අරගෙන ඉදිරි දිනකදී හමු වෙන බලාපොරොත්තු ඇතුව අදට ගිහිල්ලා එන්නම්. ඉදිරියේදී ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වෙන්න කියලා. එහෙනම් ගිහිල්ලා එන්නම්. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.